හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදත් අපි ගෙනාව සුපිරි ගේම් ප්ලේ එකක්. ඉතින් අපි අද ප්ලේ කරන්න යන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එක. ඉතින් මචං අද අපේ අලුත් අප්ඩේට් එක කරලා තියෙනවා. ඒ තමයි බදුල්ල අප්ඩේට් එක. කියන්නේ බදුල්ල මැප් එක තියෙනවා. ඉතින් මේ තියෙන මුදියංගන විහාරය කියලා විහාරයක් ඒ පැත්ත බදුල්ල වෙන්න ඕනේ. ඉතින් මචං අපි ඉතල බස් එක තමයි තියෙන්නේ. මොකද මේක ආය අන්ඉන්ස්ටෝල් කරලා සම්පූර්ණයෙන් දාගත්තා. මේක නම් නැද්ද කොහෙද මට මතක හැටියට මේක නෑ මේ රේස් මොඩ් එක නෑ රෝඩ් මොඩ් එක තමයි තියෙන්නේ. අපි තියෙන බදු මොනරාගලෙන්ද බදුල්ලට දාගමු අපි. ඔන්න දැන් ලෝඩ් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න පටන් ගන්නකොට මම කියනවා මචං සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මචං ඔන්න ලෝඩ් වෙනවා. ඔන්න ඉතින් කට්ටිය නගිනවා. අදත් මචං කොන්දොස්තර නැහැ. ඉතින් ඔයාලට කටහඬේ වෙනසක් දැනෙන්නේ නැහැ. ඉතින් මම ලෙඩ වෙලා මචං ඉන්නේ මේ දවස් ටිකේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කට්ටිය නගිනවා අපිත් එක බලන් ඉමු. ඔයාලට ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ මයික් එක අවුලක් දන්නේ මේ ගේම් එකේ සවුන්ඩ් එක දෙන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මම ඇයි දන්නේ නැත්තම් මේක බීට් සවුන්ඩ් එක ඇහෙන්නේ ඔයාලට ඇහෙන්නේ නැහැ. නැත්තම් බීට් සවුන්ඩ් එක මාරු. ඔයාලා දැක්ක ගමන් දැක්ක වෙනස මොකද්ද ෆ්‍රෙන්ඩ්ස්? ටුට්ටක් කළා ඉඳලා බලන්නකො මොකද්ද ඔයාලට දැනෙන වෙනසක් එකක්. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කද මිනිස්සු ඇවිදිනවා? ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මිනිස්සු ඇවිදිනවා ඔයාලට පේනවා ඇති හැමතැනම. චූටි ලැග් සීන් එකකුත් යනවා. ඔව්. චූටි ලැග් සීන් එකක් යනවා ෆ්‍රෙන්ඩ්ස්. අපි මේ පැත්තට දකුණට දාන්න ඕන. දකුණට හරවගෙන ගැම්මට යා. පොඩි ලැග් සීන් එක යනවා නවත්තන්න ඕන. පොඩි ලැග් සීන් එකක් තියෙනවා. මට දැනෙනවා ඒ වගේ සීන්. ඔන්න ඔතන වහන් උඩ යනවා අනිවාර්යයෙන්. මට ආයෙත් මෙලෝ සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැහැ. ඔන්න දැන් බලා ගන්න මගේ ඩ්‍රයිවිං. අකල්ම ඇත්ත බස් එකක් පද්දනවා වගේමයි මචං කිසිම වෙනසක් නැහැ. පේනවනේ නෑම. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද අපි යන්නේ කොහෙද? බදුල්ලේ බස් ස්ටෑන්ඩ් එකට තමයි යන්නේ. තාම රෝඩ් මොඩ් එක වෙලා නැහැ. අර මුතියංගන විහාරය කියන එකට නම් යන්න වෙන්නේ නැති වේවි. ඒක යන්නේ නැහැ කොහොමත් අලගඩීට අපරාධ ඒකයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ ඉතින් පැත්තක දකුණට දාලා ඉස්සර කරමු. මේ ටික නම් ෆ්‍රෙන්ඩ්ස් අපි යනවා. ඉතින් වෙනද මේව ටික තියෙනවා. අර ඉස්සරහින් පාර වහනවා. කාර් එකක්. මෙන්න මෙතනින් ඔයාලට තියෙන්නේ අර මෙතන පාර බ්ලොක් කරලා තිබ්බේ. දැන් එතන පාරේ අර බ්ලොක් එක කපලා මම හිතන්නේ මෙතනින් අර වංගුව ගාවින් ලෝඩ් වෙනවා. මට හිතෙන්නේ එහෙමයි. ඔව් ලෝඩ් වෙනවා මුතියන් විහාරය එක. මේකත් වෙනස් කරලා එන කන්දුවක් දාන්න වගේ සීන්. ඔව් කන්දුව තමයි මචං තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට ඇහෙන්නේ නැහැ. ඉතින් මගේ වැරද්දක් නෙමෙයි මේක මේ ඇප් එකේ වැරද්දක්. ඔයාලට ඇහෙනවා නම් මාරු මචං. ඉතින් මේක බීට් සවුන්ඩ් එක. මර ඔයාලට හයිවේ බස්ුත් තියෙනවා මචං. ඔයාලට පේන තර හයිවේ බස් එකක් ගියා. අම්මට සිරි මාරු එහෙනම්. let's go. අඩෝ මේ පාර ආපු අප්ඩේට් එක නම් මරු මචං. මිනිස්සු ඇවිදිනවා. වාහනත් අහන්න පුක දෙනවා. මිනිස්සු ඇවිදිනවා. ඔයාලට මේ ප්ලේස් එක මතකද ෆ්‍රෙන්ඩ්ස්? මම කියන්නේ මේ වනේ සමනව බස් පිස්සෝ එහෙම දාන්නවා. ගොඩක් අර සින්දු තියෙන තැන්වල අර සින්දු මේ බස් ඩීජේ දාන තැන්වල මෙතන නවත්තලා තමයි ඩීජේස් ගන්න බස් වලින් ඊපුවාලා දාන්න බදුල්ල පැත්තේ ගොඩක් වෙලාවට මෙතන තමයි නවත්තන්නේ. අර මිනිස්සු යන එක නම් වෙන අතල් ලැග් සීන් එකක් තියෙනවා. බෞද්ධ කොඩිත් එලලා ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහොමද මගේ ඩ්‍රයිවිං එක කියන්නේ කඳු විතරයි අද්දන්න තියෙනවා. ආඩ ඉතින් බීට්ස් අද්ද ඇහෙන්නේ නැහැ. බීට්ස් අද්දෙත් ඇහුණා නම් තමයි මාරු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ කොහෙද කියලා මතක් වුණ වෙලාවට කියන්නම් ෆ්‍රෙන්ඩ්ස්. බදුල්ලේ අපි මේ යන්නේ බදුල්ලේ.
අපි බදුල්ල පැත්ත වටයක් ගහනවා. ඉතින් ඔයාලත් දන්න බදුල්ල ලස්සනයි කියලා අපි මේ පැත්තේ පාරෙන් කොහෙටද යන්න තියෙන්නේ? පාර බ්ලොක් කරලාද? වැඩ නෑ පාර බ්ලොක් කරලා. ගලිම වාහනේ කපලා ගන්න ඕන. මදි තව ටිකක් කපමු. අන්න හයිවේ බස් එකක් තව යනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා ඈත පේනවා ඇති. වාහනේ පුක දිනුනේ අන්න හැප්පුණා. අඩෝ මට මම මේ ආසම මේකේ වංචන් මේකට මේ මිනිස්සු ඇවිදින එකට ඒක හේන මට සිල් පිස්සු හැදෙනවා. ග්‍රැෆික්ස් තුත් හොඳයි. ඔයාලට පේනවා එහා පැත්තේ කඳු මාර ලස්සනයි ඉන්ටරෙස්ටිං විදිහට හදලා තියෙනවා. අද පොඩි ලැග් සීන් එක යනවා. ඇයිද දන්නේ සාමාන්‍ය වෙනදා නම් යන්නේ නැහැ. ඒත් අද යනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි මේ මොකද්ද දමිළ විද්‍යාලයේ පස්සර කියලා ඉස්කෝලයක්. මරු දැන් අපි දැන් ඉන්නේ පස්සර කියලා ටවුන් එකකුත් තියෙනවද දන්නේ. ඔය කියනකොට මම හිතන්නේ ඉස්සරහ තියෙන පස්සරද අඩෝ ඒ ෆිලිං ස්ටේෂන් එක ලස්සනයි. අඩෝ පස්සරද මේ තියෙන්නේ පස්සර. අඩෝ මේ මිනිස්සු හැප්පුණ මොකද? ඒ මිනිස්සුන්ගේ මූණත් ඒ වගේමයි බම්. උඹ ලැක්කේ අඩෝ පොලිසිය හිටියා. පොලිසිය නෙමෙයි වෙදින්නේ. අඩෝ මේ වගේ අඩෝ මේ ටවුන් එක මරු බං. අර කොළඹටත් වඩා හොඳට හදලා තියෙනවා. ඒ දෙක දිගට කඩ පේලි විතරමයි මචං මෙතන තියෙන්නේ. අර ඒකාත් මම බලලා වීඩියෝ එකක් ගේන්නම් ෆ්‍රෙන්ඩ්ස්. කොළඹ සිටි එකත් වෙනස් වෙලාද කියලා. එකත් බලලා මේ ගේම් ප්ලේ එක ගන්න. මෙන්න මෙතන තමයි අනතුරුම හැමදාම බං හයිවේ බස් එකක හැප්පෙනවා. මම වෙන අය දන්නේ මෙන්න පුක දෙනවනේ. පුක දෙනවා ඉතින් මේ යකා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න මේ මෙතනින් එහා බිංගයක්ද තියෙන්නේ මේ වගේ තැනක් මට මතකයි. ඒ මූණටමයි වෙන්නේ. මම හිතන්නේ CTB බස් එකත් හැප්පුණයි කියලා. හයිවේ බස් දැක්කද යකෝ ලේලන් යකෝ හයිවේ බස් වලට වඩා ගැම්මක් යකෝ. ඒත් වෙනස එහෙම කියන්න බෑනේ. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මේ ගැටින් කමෙන්ට් එකක් දාන්න ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා වැඩිපුර කැමති ලේලන් බස් ඒ කියන්නේ මේ ඉස්සරේ දෙන බස්ද නැත්නම් අර හයිවේ බස්ද කියලා. හයිවේ බස් උනත් මම හයිවේ බස් ගේම් එකක් ගේන්නම්. හයිවේ බස් ගේම් උත් තියෙනවා. ඉතින් ඒ තමයි ඩ්‍රයිවිංగ్ සිමියුලේටර් ඉන්දුනීසියා නේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා එක. ඒකත් මාරු අම්මරසිරි මේ පාර අඩෝ බස් මාරු. මේ පැත්තේ ෆ්‍රෙන්ඩ්ස් තියෙනවා තව අර මේ 18 වංගුව වගේ එකක්. ඒක ඇර එක වංගුවයි තියෙන්නේ. බැස්මත් එක තමයි වංගුව තියෙන්නේ. ඒ වංගුව තියෙන්නේ බැස්මත් එක්ක. තමයි වංගුව තියෙන්නේ. ඒතර කන්දත් එක්ක වංගුවක් දානකොට තමයි මාර ආතල් එක තියෙන්නේ මචං. අර වෙහෙර හේනේ වගේ. ඊට වඩා මම මේක ඔන්න බලහන් එක පාරින් කපලා ගන්න ඕනි වාරේ. මම හිතන්නේ ඉස්සරහද කොහෙද? ඔන්න අද්දනවා ඇද්දිල්ලක් ආයි මෙතන නම් කොල්ලෝ. බෑ හැපි. අපි අඩෝ මේ පාර බස් එක අර එක CTV බස් තියෙනවනේ පිටිපස්සෙත් අර ඩබල් ග්ලාස් තියෙන. අන්න ඒවත් ඇවිල්ලා තියෙනවා ඉස්සරහ. මෙන්න ප්ලේස් එක මං හිතන්නේ. ඔව්ද කොහෙද? අනතුරුදායක වංගුව ඉදිරියෙන්. අනතුරුදායක සෙමින් පදවන්න අනතුරුදායක වංගුව ඉදිරියෙන් මේ තියෙන්නේ ප්ලේස් එක මචං. ආයි කෙලිම කපන්න ආයි කෙලිම කියාපු වාහනේ බස් එක ඉතින් ආයි කෙලිම දැක්කනේ එක පාරින් කපුවේ. උඹට සිරිස්සරින් ලොකු වංගුවක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. නෑනේ ගෙදරකට යන ප්ලේස් එක. අම්මට සිරි මං හිතුවා ඔයාලට වටන කියලා. මේ කානුවේ පත නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉස්සර දියැල්ලක් තියෙනවා. අඩෝ එතන මොකද්ද ගහලා තියෙනවා? මට බලා ගන්න බැරුණා.
මගේ කෙලිම බෑස්ම යනවා ෑමක් මේ බස් එක ඉස්සර කරමු ෆ්‍රෙන්ඩ්ස්. අර නෑ වේගෙන් යනකොට නම් අර ලැග් සීන් එක වැඩි වගේ එකක් තියෙන අර අම්මට සිරි මම නම් හිතුවේ ආයෙලම වලේ වැටුණා කියලා ෆ්‍රෙන්ඩ්ස්. ඒත් වැටුන්නේ නෑ. එනිවේ කොහොම හරි මගේ වාසනාව වෙන්නේ නැති. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කොහොම හරි අද බස් එක හදා ගන්න බැරුණා. මේ වගේ බස් එක තමයි මම ආස අනිත් එක. මොකක්ද? ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එකක් ෆ්‍රෙන්ඩ්ස්. යුනිවර්සිටි කියන්නේ බං කැම්පස් එක. කැම්පස් එක උඹලගේ භාෂාවෙන් කිව්වා. අඩෝ මේ ෂෙඩ් මේ වැත්තේ බං කොළඹ පරද්දන ෂෙඩ් එහෙමනේ තියෙනවා. බලංකෝ ලස්සන. කෙලින්ම කන් වගේ කපලා ගත්තම අඩෝ බස් එකේ ෂොකටුත් එක්ක මාර ගැම්මක් තියෙනවා බා. උඹලට වගේ එකක් දැනෙන්නේ නැත්තේ යංග. යමු ඉදිරියටම යන්. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ පැත්තේ මේ තියෙන මං හිතන බදුල්ල වංගුව. ඔව් මේ තියෙන බදුල්ල වංගුව මේ බදුල්ල වංගුව තමයි. අපි ඉස්සරහින් යන්. ඉස්සරහ එකේ මචං මං හිතන්නේ අර දෙපැත්තම යන්න පුළුවන් වංගු වැඩි මේ පැත්තේ. හරිද? අර පුක දෙනු පැත්තේ ළඟම එක. මේ කොහමද බං බදුල්ල පැත්තේ يعني කඳු පැත්තේ අර වංගු වැඩිනේ. මොකද අර කඳු වටේමනේ කඳු වටේනේ යන්න තියෙන්නේ. මං වෙන ආසයි ඒකට අර වටේ යන්න තියෙනකොට අන්න වටෙන් යනකොට අර ගොඩක් වංගු තියෙනවනේ. එතකොට මාර ආතල් එකක් තියෙන්නේ බා. වංගු තියෙනකොට එන ආතල්. අම්මට CCTV එකක් ඉස්සර කරානේ. තව චුට්ට දුර යන්නේ මං හිතන්නේ ඕක බස් ස්ටෑන්ඩ් එකේ නවත්තාවි. ඉස්සරහ බස් ස්ටෑන්ඩ් එකනේ ෆ්‍රෙන්ඩ්ස්. මේක හැමතැනම ෂෙඩ්ස් තියෙනවා. යකෝ කොළඹ වත් නෑ මෙහෙ. බලාගෙන ෂෙඩ් එකට දාන්න එකපාරින් ෆ්‍රෙන්ඩ්ස් හොඳේ. ස්ලෝ කරනවා. ඔන්න බලාගන්න. ඉස්සරහ ක්ලොක් ටවර් එකකුත් තියෙනවා. මේ බදුල්ල බස් නැවතුම් පොලේ තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඉන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕන අපි නවත්තනවා. මේ බස් මේ පාර හපමුද බලන්න. අම්මට සිරික මං හිතුවේ ඇතුලේ යන්න පුළුවන් කියලා. ඒත් බං බෑනේ. අඩෝ මොකද්ද කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ ජැෆ්නා දෑවොත් ඊළඟට මම හැම අප්ඩේට් එකක්ම ගේනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ජැෆ්නා දෑවොත් ජැෆ්නා ගේනවා. ඒ ඉතින් බස් එක ගන්නවතෝ කට්ටිය බහින්න ඉක්මනට මචං. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකක්ද හිතෙන්නේ ඔයාලට මේ කතාව නම් කොහොමදනේ ජැෆ්නා මොනරාගල අනුරාධපුරයේ විශේෂයෙන් සීගිරිය වගේ වාවොත් එන සුපිරි ඉතින් කන්ග්‍රැචුලේෂන් මිෂන් පෝස්ට් කියලා වැටෙනවා. ඉතින් මචං එහෙනම් අපි ගිහින් එන්නම්. ගුඩ් බයි.